number 1 ACT මේක Grand Pass මේ කෙතාරම් ග්‍රවුන්ඩ් එක ගාව තියෙන්නේ. මෙතන permanent employees ලා 6 දෙනෙක් ඉන්නවා. එතකොට contract laborers ලා මෙතන head count එක 12ක් වගේ ඉන්නවා. එතකොට අපි number 2 ඉන්දිරමුල්ල warehouse ඉන්දිරමුල්ල railway station එක ගාව තමයි මේ warehouse එක තියෙන්නේ. මෙතන employee composition එක ගත්තොත් එහෙම permanent employees ලා 5 දෙනයි. එතකොට contract laborers head count එක 12ක් වගේ ඉන්නවා. එතකොට මේ ඉන්දිරමුල්ල warehouse එක 44,000 square feet, ACT warehouse එක 42,000 square feet. පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේ ඇවිල්ලා factories අපේ warehouses වලට ආවට පස්සේ unloading process එක වෙන්නේ කොහොමද කියන එක පෙන්නන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මෙතන identify කරගත්ත factories වල every bag weigh කරනවා. මේක bag එක scale එකේ තියෙන scale එකේ weight එක මෙතන supervisor කෙනෙක් ඉන්නවා, supervisor mention කරගන්නවා. ඒ අනුව තමයි unloading process එක යන්නේ. මෙතෙන්දී දැන් invoice factoring අතරම factoring dispatch එක දෙනකොට factory ලොරියත් එක්ක මේනවා dispatch note එක. dispatch note එකයි මේ physically මේ තියෙන physically bags වල තියෙන weight එකයි physically bags වල mark කරලා තියෙන marks ටික ඒවා හරිද කියලා තමයි මෙතෙන්දී check කරන්නේ. මේල ACT warehouse එතනත් මේ unloading process එකක් පෙන්නන වීඩියෝ එකක්. මෙතන බෑග් එකේ බරයි තේවල බරයි දෙකේම ටෝටල් එක තමයි ස්කේල් එකේ පෙන්නන්නේ. ඒක හරියටම තියෙනවද කියලා තමයි බලන්නේ. ග්‍රෑම් 50ක් හරි ෂෝට් නම් අපි ඒක මෙන්ෂන් කරගන්නවා ඒ සුපර්වයිසර්. ඒකේ GR එකේ good receive note එකේ මෙන්ෂන් කරනවා. බෑග් ග්‍රෑම් 50ක් ඕ ග්‍රෑම් 100ක් ඒ තියෙන රිමාර්ක්ස් විතර මෙන්ෂන් කරනවා. මේ තියෙන්නේ tally sheet එක කියලා අපි කියන්නේ. මේක තමයි physically mark කරගෙන මේක කම්පියුටර් එකේ enter කරලා තමයි final GR එක print කරන්නේ. අපි warehouse එකෙන් unload කරන TS ටික සතියක් පුරා unload කරන TS ටික අපි ඊට පස්සේ යනවා cataloging process එකට. cataloging process එක. එතෙන්දී වෙන්නේ අතරම සතියක් පුරා unload කරන